Please like and subscribe to our channel. ආයුබෝවන් හෙළරස YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම කියලා දෙන්න හදන්නේ සැමන් ටෙම්පරාදුවක් ගොඩක් රසවත්ව හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම ඒකට තෝරගත්තේ මෙන්න මේ සැමන් එක. මේකේ කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නැහැ. ඒ වගේම ඉස්සර අපි කාපු සැමන් වල රස මේකෙත් දැනෙනවා අපිට. ඉතින් ඒ නිසා මම අද මේක තෝරගත්තා. මේක හදන්න අපිට මුලින්ම ඕන වෙනවා කපාගත් ලුකුළුණු ගෙඩියක්, මිරිස් ස්වල්පයක්, කපාගත් මාළු මිරිස්, රම්පේ, කරපිංච, තලගත් සුදු ලුණු. මුලින්ම මම සැමන් ටික මේ විදිහට පොඩියට කවදා ගන්නවා. ඊට පස්සේ ඇතිලියක් ලිපේ තියලා පොල් තෙල් තේ හැඳි දෙකමාරක් පමණ දාගන්නවා. මුලින්ම සුදු ලුණු ටික පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකටම දාගන්න රම්පේ ටිකක්, කරපිංච. මේ ටික පොඩ්ඩක් බෙදෙන්න අරින්න. ගොඩක් බෙද ගන්න එපා. මේක පොඩ්ඩක් බෙදීගෙන එනකොටම ඒකට කපාගත් ලුකුළුණු ටික එකතු කරන්න. ඒකත් පොඩ්ඩක් මේ විදිහට බෙදෙන්න දෙන්න. තරමක් බෙදීගෙන එනකොට මේකට එකතු කරන්න මිරිස් කුඩු තේ හැඳි දෙකමාරක් පමණ. ඒකටම 3-5 කුඩු මේ සැහැඳි එකමාරක් පමණ. කහ කුඩු තේ හැඳි භාගයක්, ගම්මිරිස් කුඩු තේ හැන්දක්, කුරුඳු පොත්තු කැබැල්ලක්, කරාඹු නැටි 2-3ක් දාන්න. ඒකටම ලුණු ටිකක් එකතු කරගන්න. දැන් මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න. දැන් ඔයාලට පේනවා මේක ලස්සන පාටකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ මම පසකින් තබාගත් සැමන් ද්‍රාවණය මේකට එකතු කරනවා. මොකද මේකේ කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නැති නිසා ඒක මේකට අපිට යොදා ගන්න පුළුවන්. රසත් ගොඩක් වැඩි. ඊළඟට මේකට කපාගත්තු මිරිස්, මාළු මිරිස් එකතු කරගෙන ඒකත් පොඩ්ඩක් කලවම් කරගන්න. ඊළඟට මේකට තලාගත්තු ගොරක ටිකක් එකතු කරන්න. එකතු කරලා ඒකත් හොඳින් මිශ්‍ර කරගන්න. මේක ටිකක් තැම්බීගෙන එනකොට තවත් වතුර අඬ කෝප භාගයක් විතර මේකට එකතු කරගන්න. ඒක මේ විදිහට පොඩ්ඩක් තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ අපි කැබලි වලට කඩාගත් සැමන් ටික මේකට පරිස්සමින් එකතු කරගන්න. එකතු කරගෙන මේක පරිස්සමට කලවම් කරගන්න. දැන් නම් හරිම සුවඳක් එනවා මේකෙන්. පරිස්සමෙන් කලවම් කරලා විනාඩි 2ක් විතර මඳ ගින්දරෙන් මේක ඉදෙන්න දෙන්න. එතකොට ඇත්තේ. ඊට පස්සේ ආයෙත් විනාඩි 2ක් විතර වහලා තියලා බලන්න මේක කැමේසෙට පිළිගන්නන්න පුළුවන්. ඔයත් මේ වීඩියෝ රස වින්දා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න යන්න. සුබ දවසක්.